අපි පොත් ටික ගත්තා කියමුකෝ. බුක් ෆෙයා ගියා. ඒ අත්දැකීම ලැබුවා. යන්න කලින් ලෑස්ති වුණා. ආවට පස්සේ මොකද කරන්නේ? කොහොමද පොත් ටික හරියට අහුරගන්නේ? කොහොමද කියවන එක ප්ලෑන් කරගන්නේ කියන දේවල් ගැන තමයි අද වීඩියෝ එක. වෙලාවට අපි පොත් ටික ගෙනාවට පස්සේ කරන්නේ අපි ආසම පොත් ටික තෝරගෙන ওই ටික එක දිගට කියවගෙන යනවා. ටික දවසක් යනකොට අපේ වැඩත් එක්ක අපිට අමතක වෙනවා මේ පොත් ටික අපි ගත්තා නේද එහෙම කියලා. සමහර පොත් තියෙනවා එක දිගටම කියවගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ කතන්දර පොතක්, නවල් එකක් වගේ එකක් නම් එක දිගට කියවගෙන යන්න පුළුවන්. හැබැයි සමහර පොත් තියෙනවා එකින් එක පරිච්ඡේදය ගානේ කල්පනා කරන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක පරිච්ඡේදයක් කියවලා ඊළඟ පරිච්ඡේදයට යන්න කලින් ඔයාට දේවල් ටිකක් තියෙනවා කල්පනා කරලා බලන්න. කොහොමද මේක මම මගේ ජීවිතයට ඇප්ලයි කරගන්නේ? කොහොමද මම මේකෙන් මගේ ජීවිතයට මොන හරි ලබා ගන්න කියලා පොඩ්ඩක් හිතන්න වෙන වෙලාවල් තියෙනවා. දැන් ඔයාලා දන්නවනේ මම ආසම self help books වලට. මේ self help genre එකේ books හරිම අමාරුයි එක දවසින් කියවලා ඉවර කරන්න. මොකද ඒවේ සෑහෙන දේවල් තියෙනවා අපිට කල්පනා කරලා බලන්න. මම නම් කියන්නේ ඕනිම පොතක් කියවද්දි පවා කල්පනා කරලා බලන්න ඔයා කොහොමද මේකෙන් ඔයාගේ ජීවිතයට යම් වටින දෙයක් ලබා ගන්නෙ. ඒ වගේම ඔයා කල්පනා කරලා බලන්න මේ පොත මම ලිව්වා නම් මම මේ දේ කොහොමද කියන්නේ? කියන්නේ පුංචි ඉවැලුවේෂන් එකක් වගේ කරලා බලන්න. මොකද ඒක ඔයාගේ මනසටත් හොඳයි. ඒ වගේම ඇත්තටම ඔයා පොත ගන්න හේතු වෙච්ච කාරණේ සක්සස්ෆුල් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක මම කරන චූටි දෙයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුණා. මගේ කාමරේට එනකොටම දකින්න තියෙන බුක් ෂෙල්ෆ් එකෙන් අපි කතාව පටන් ගමු. ඉතින් මම ගත්ත පොත් සේරම මම මේ වෙනකොට අස් කරලා තියන්නේ මේ තමයි මගේ බුක් ෂෙල්ෆ් එක. ඉතින් බුක් ෂෙල්ෆ් එක මට හදා ගන්න උදව් කරේ අපේ හාගෙදර ඉන්නවා වඩු වැඩ කරන අයියා කෙනෙක්. ඉතින් එයාට කියලා මම ඉස්සර Pinterest බලනකොට තිබ්බ ක්‍රේට් ස්ටයිල් එකේ බුක් ෂෙල්ෆ් එකක් හදාගත්තා. මේ තමයි ඒක. ඉතින් උඩම ෂෙල්ෆ් එකේ තියෙන්නේ මගේ achievements. ඉතින් මම මේක මගේ කාමරේ තියාගෙන ඉන්නේ එන කෙනෙක්ට පේන්නටත් වඩා මට දැකලා ඉන්ස්පයර් වෙන්න. මොකද සමහර දවස් තියෙනවා අපිට ටිකක් ඉස්සරහට යන්න අමාරුයි කියලා හිතෙන දවස්, ටිකක් වෙහෙස කර දවස්. ඉතින් ඒ දවසට මම මේ ෂෙල්ෆ් එකේ උඩම තට්ටුව දිහා බලලා හිතනවා මං යම් දුරක් ඇවිත් තියෙන නිසා එහෙම ගමන ලේසියෙන් අතාරින්න නැතුව ඉමු කියලා. ඉතින් එහෙම හිතන හින්දා තමයි මම මෙහෙම තියාගෙන ඉන්නේ. මේ හැම අවෝඩ් එකක්ම එක ක්‍රයිටීරියා එකකට තමයි අයත් වෙන්නේ. මොකද කොහොම අවෝඩ්ස් මෙතන තියාගෙන ඉන්නේ නැහැ. අපේ අම්මා තමයි මගේ අවෝඩ් සාමාන්‍යයෙන් එකතු කරන්නේ, ඒවා ඩිස්ප්ලේ කරන්නේ, ඒවා ගොඩක්ම රස විඳින්නේ. මම හිතන්නේ අයිතේ එයාට සම්පූර්ණයෙන්ම තියෙනවා. හැබැයි මෙතන මම තියාගෙන ඉන්නේ ලියලා හම්බෙච්ච එක අවෝඩ් එකකුත් මට ඔෆිස් එකේ මගේ වැඩවලට හම්බෙච්ච අවෝඩ් එකකුත් තව ස්පීකිං වල අවෝඩ්ස් කීපයක් එකෙත් එක කැටගරීස්. ඉතින් ඒ ටික තියාගෙන ඉන්නවා මොකද ඒ කාලවලට මට පොඩ්ඩක් ඉන්ස්පයර් වෙන්න. ඊළඟට රාක්කේ උඩින්ම තියෙන්නේ සාමාන්‍යයෙන් අපි හැමෝම කරනවා වගේ ස්පිරිචුවල් බුක්ස්. මම අදහන ආගමේ හැටියට මම කියවන්න කැමති පොත් කිහිපයක් මම මෙතන තියාගෙන ඉන්නවා. උතන ඔය පොත් දෙකක් තියෙනවා Love from A to Z, Love from Mecca to Medina කියලා. ඒ පොත් දෙක නම් ආධ්‍යාත්මික පොත් කියන්න බෑ. නමුත් මුස්ලිම් සමාජයේ තියෙන හරි ලස්සන කතන්දර කිහිපයක් තියෙන පොත් දෙකක්. ඉතින් ඒකත් ඔය ෂෙල්ෆ් එකේම තියලා තියෙනවා. මොකද ඒකේ කුරානෙන් වැකි වගේ දේවල් තියෙන නිසා සාමාන්‍යයෙන් අපි මේ දේවල් ටිකක් උඩ තැනකනේ තියන්නේ. ඉතින් ඒ නිසා එහෙම තියාගෙන ඉන්නවා. පළවෙනි සෙක්ෂන් එක කොහොමටත්ම ආධ්‍යාත්මික පොත්වල තමයි වෙන් වෙලා තියෙන්නේ. ඊළඟට ඊළඟ සෙක්ෂන් එක තමයි මම අලුතෙන් කියවන්න ඕනි කියලා හිතපු පොත් සෙට් එක. මම ඒක පේන්න තියාගෙන ඉන්නවා. නැත්තම් ඔයාලා දකි ඉස්සරහට වීඩියෝ එකේ මගේ පොත් හැම තැනම ඕනිම දෙයක් පිළිවෙලට තියාගන්න පුළුවන්. මට කියවන පොත් තමයි හරියට පිළිවෙලට තියාගන්න අමාරු. ඉතින්
ඒ ටික මම පේන්න තියාගත්තා. එතකොට එකක් ගානේ කියවගෙන යන්න පුළුවන් නිසා. ඒ වගේම ඔය ඔරලෝසුව මට ගොඩාක් මතකයන් ගෙන දෙන ඔරලෝසුවක්. අපි ගොඩාක් චූටි කාලේ අපි හැවෝවම ඇහරවන්නේ අම්මා ඕකෙන් වදින සද්දෙට. ලාම්බිකේ සද්දෙට. ඒක හරිම නොස්ටැල්ජික් අයිටම් එකක් අපිට තියෙන. ඒ නිසා මම ඒක තියාගෙන ඉන්නවා. ඒක චුට්ටක් මතක් කරන්න හිතුණා. ඊළඟට තියෙන්නේ මම හැම නිතරම කියවන පොත් self help books. self help books තමයි මම ආසම book genre එක. එතකොට මම මේකේ තියෙන මෙතනින් ගොඩාක් දුරට මට දෙයක් ලබා ගන්න පුළුවන්. මගේ රැකියාවට හරි මගේ ජීවිතයට උකහා ගන්නට පුළුවන් දේවල් තියෙනවා නම් ඒ books තමයි මම self help books කියලා කියන්නේ. ඒ නිසා තමයි ඔය Gypsy Heart රසික ජයකොඩිගේ romantic book එකක් වුණාට මම හිතන්නේ ඒක love story එකක් කියලා තමයි categorize වෙන්නේ. හැබැයි මට නම් ඒ පොත ඇත්තටම මගේ ජීවිතයට ලොකු පිටිවහලක් වෙච්ච පොතක්. ඒකෙන් මම ගොඩාක් දේවල් ලබා ගත්තා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ඒක මට අනුව belong වෙන්නේ මෙතනට කියලා. අපිට අනුව පොත් categorize වෙන්න පුළුවන් එක එක තැන්වලට. ඉතින් මට අනුව නම් self help කියන category එකට තමයි ওই Gypsy Heart කියන පොත ඇතුළත් වෙන්නේ. උතන පොත් දෙකක් තියෙනවා මගේ යාළුවා ගයාන් මට දීපු Joy at Work එකයි Things You Can See Only When You Slow Down on පොත් දෙකයි. ඊට අමතරව එහා පැත්තෙන් තියෙන්නේ වැඩ පොත් වගේ වැඩ පොත් කියන්නේ නිකන් ওই quizzes තියෙන එහෙම quizzes drawings ඕවා කරන පොත් activity books වගේ. ඒවා ඉතින් තියාගෙන ඉන්නවා. මම Friends fan කෙනෙක්. ඉතින් ඒ හින්දා පේනවා ඇති ඒක ඒ විදිහට arrange කරලා තියෙනවා. පල්ලෙහැම තියෙන ගොඩාක් දුරට Toastmaster magazines. ඊට අමතරව ඔය කියවන්න හිතන් ඉන්න පොත් කීපයක් තියලා තියෙනවා. ඒවා හැම නිතරම කියවනවා කියලා හිතුවට වෙලාවක් යන්නේ නැහැ. ඒකයි ඒව shelf එකේ යටම තට්ටුවේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පළවෙනි පොත් සෙට් එක arrange කරගත්තේ. ඊළඟට තියෙන්නේ මගේ බුක් ෂෙල්ෆ් එකේ අනිත් කොනේ තියෙන බුක් රැක් එකනේ. මේකට කියන්නේ බුක් රැක් එක නේද? බුක් රැක් එක. එතකොට මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් මට අත දික් කරලා ගන්න, රීච් කරලා ගන්න පුළුවන් තැනක තියෙන පොත්. එතකොට මේ පොත් වලින් අනිවාර්යයෙන්ම පිටුවක් මම දවසකට කියවනවාම තමයි. එහෙම තමයි මම මගේ කාලසටහන ප්ලෑන් කරගන්නේ. හැමදාම හැම පොතෙන්ම කියුවේ නැතත් අනිවාර්යෙන් උතරින් එක පොතක් එළියට එනවාම තමයි දවස පටන් ගන්න කලින්. එතකොට උතන gratitude journal එකක් තියෙනවා, magic කියලා පොතක් තියෙනවා, find your why එක නම් ඇත්තටම ඔෆිස් එකේ වැඩවලට මට ගොඩාක් උදව් වෙන පොතක්. ඒ නිසා ඒකේ chapter එකක් දවස ගානේ කියවගෙන වගේ යනවා. රොබින් ශර්මාගේ Who Will Cry When You Die කියන පොතත් මම තියාගෙන ඉන්නවා. ඒක ගැන මම වෙනම කතා කරන්නම්. මොකද ඔයා ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න හිතන කෙනෙක් නම් සහ ඔයා self help වලට කැමති කෙනෙක් නම් මේ පොත ඔයාට මාර ideal. මම ඒක ගැන කියන්නම්. පිටිපස්සට වෙන්න තියෙනවා එක පොතක්. මෙන්න මේ පොත ඔයාලා ඒක දන්නවා ඇති already. මම අර කිව්වේ මම දෙවියන්ට ලියුම් ලියනවා කියලා. අන්න ඒ පොත තමයි ඒකත් හැම නිතරම ගැනෙන නිසා නිතරම රීච් කරන්න ඕනියව ළඟින් තියාගෙන ඉන්නවා. ඔය පොත් ටික නිතර දෙවේල කියවෙන පොත්. ඒක තමයි මේ පොත. මම හිතන්නේ මම මේක ගැන කලින් වීඩියෝ එකක කළා. මේකේ අර දවසින් විනාඩි 5ක්නේ. ඉතින් එතකොට හැමදාම දවසින් විනාඩි 5ක් මේකට චුට්ටක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා. මම හිතන්නේ chapters 3ක් විතර කළා. ඊට පස්සේ මම ගෙදර හිටියේ නැහැ ටික දවසකට. ඒ හින්දා කරන්න බැරි වුණා. හැබැයි අර දිනපතා කරන්න ඕනි වගේ හිතන දේවල් මෙතන තියාගෙන ඉන්නවා. මේ busy inspiration cards උත් එහෙමයි. දවසට එකක් නිකන් බලනවා. ඒවා motivation වගේ දේවල් වලට. පල්ලෙහා තියෙන්නේ නම් ඔක්කොම writing books. මම note books වලට මාර මාසයි. මම දන්නේ එහෙම ගොඩාක් notebooks වලට ආසයි ඉන්නවද කියලා මගේ channel එකේ. හැබැයි මම notebooks වලට මාරම කැමතියි. ඉතින් notebooks වල මොනවද ලියන්නේ කියලා සමහරවිට කල්පනා කරනවා. හැබැයි මම ගොඩක් ලියන කෙනෙක්ින්ද වෙන්නේ නැති. notebooks වලට හරිම කැමතියි. ඉතින් ඒ ටික තමයි store කරලා තියෙන්නේ. මේ පාර නම් notebooks ගත්තේ නැහැ. book fair එකේ notebooks ගන්න උනේ නැහැ. ඊළඟට ආයෙමත් තියන්නේ මෙන්න මේ පොත් ටික. මේ ටික මේකෙන් එකක්වත් මම මේ පාර book fair එකෙන් ගත්ත පොත් නෙවෙයි. හැබැයි මෑතකදී මේ අසලාත් කියන පොත ගත්තා. මොකද මට ඒක මගේ ප්‍රයාස වලට ගොඩාක් ඕනි වෙන නිසා.
මේ පොත් මෙහෙම වෙනම තියලා තියෙනවා මේවා මම ප්‍රේ කරනකොට නිතරම ගන්න ඒවා. ඒ කියන්නේ අපි මුස්ලිම් අය විදිහට පස් වේල ආගම අදහනවා. ඒ වගේ වෙලාවලට අර පුංචි පුංචි තියෙනවා යාඥාවන් කරන්න. ඉතින් ඒවට ඕනි වෙන නිසා ඉක්මනට ගන්න පුළුවන් නිසා අපි මම හිතනවා හැමෝම දන්නවා කියලා. අර අපි පොළවේ පැදුරක් මැට් එකක් වගේ දාලානේ ප්‍රේ කරන්නේ. ඉතින් එතකොට අර චූටි බෙන්ච් එක මේ තියාගෙන ඉන්නේ ගොඩාක් පරණ චූටි බෙන්ච් එක. එතකොට ඒකෙන් මම මේ පොත් ඉඳලා හිටලා ගන්නවා. ඔගේ ලියපු මම ලියා ගන්න දේවල් ලියාගන්න පොතුත් තියෙනවා. එතකොට ඒ පොත් වෙනම ගන්න පුළුවන් විදිහට කන්වීනියන්ට් විදිහට තියලා තියෙනවා. අපේ අම්මයි තාත්තයි දෙන්නම පොත් කියවන්න හරිම ආසයි. ඉතින් චූටි කාලේ ඉඳලම අපි හරියට පොත් කියවනවා. මට අක්කලා 3 දෙනෙක් ඉන්නවා. අක්කලා 3 දෙනාම පොත් කියවන අය. ඉතින් මේ වගේ පොත් කියවන ආభాෂයක් තිබුණ නිසා මං හිතනවා මම පොත් කියවන එක ඉස්සරහට අරගෙන යනවා කියලා. නමුත් දැන් ඉන්න ජෙනරේෂන් එකේ අය පොත් කියවන්න ටිකක් කම්මැලි කිව්වොත් කම්මැලිටත් වඩා මං හිතන්නේ එයාලගේ ජීවිතේට තියෙනව දේවල් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් සාමාන්‍ය දැනීම පැත්තෙන් ගත්තත් එයාලගේ ජීවිතේට තියෙනව දේවල් එයාලට ඉක්මනින් ලේසියෙන් බලා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර ඔය 7 වසරේ 8 වසරේ පොත් පිංචවල් හදන්න මට සෑහෙන විජය මිහිර පත්‍ර කියවන්න වුණා. හැබැයි අද මගේ අක්කගේ බබාට පොත් පිංචක් හදන්න ඕනි වුණොත් අපිට අග්ගලා විකිපීඩියා එකට ගිහිල්ලා හරි ඕක සර්ච් කරලා ගන්නවා. ඉතින් මට හිතුණා අපිට පුළුවන් නම් අපේ ඉස්සරහට එන පරම්පරාවට කියවීම කියන එක දායාද කරන්න එක හරීම වටින දෙයක් වෙයි කියලා. මොකද බුක් ෆෙයා එකට එන අනන්ත අප්‍රමාණ පොත් කියවන්නන්ගෙන් හරියටම පොත් කියවන්නේ කීයෙන් කී දෙනාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඇයි එහෙම මම කියන්නේ? අපේ සමාජය දියුණු වෙන්න නම් අපේ සමාජය හිතන විදිහ ආකල්ප දියුණු වෙන්න නම් අපිට පොත් කියවීම තුලින් ලොකු කාර්යභාරයක් වෙනවා. එහෙම වෙන්න නම් එයාලා හොඳින් පොත් කියවලා එයින් යම් දෙයක් ලබා ගන්නවා නම් ඇත්තටම සමාජයේ අපිට දැක ගන්න පුළුවන් එයාලා හොඳ තැනකට එහෙම නැත්නම් යහපත් පුරවැසියන් වෙනවා කියලා. ඉතින් අර පොත් ගන්නවාම විතරක් නෙවෙයි ඒ පොත් කියවන්නන් බාලේ කියවන්නතුව Tamante එකකින් දෙයක් ගන්න පුළුවන් නම් Tamante එකකින් සමාජයට දෙයක් දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඔයාට විතරක් නෙවෙයි අපේ මුළු ලක්වාසී හැම කෙනෙක්ටම ලොකු මහඟු සේවයක් වෙයි කියලා. ඉතින් ඒ අදහසත් පොඩක් ඔළුවේ තියාගන්න. හරිම ලස්සනට පොත් ටික අහුරගෙන තියන් ඉන්නවා කියලා ඔය මං ගැන හිතනවා නම් ඔයා වැරදි. මොකද මේ බුක් ෂෙල්ෆ් එක දැක්කම ඔයාට හිතෙයි මේක කිසිම පිළිවෙලක් නැති බුක් ෂෙල්ෆ් එකක් කියලා. එහෙම වෙන්නේ මට පොත් ගොඩාක් පිළිවෙලට තියාගන්න අමාරුයි. මගේ මූඩ් එක අනුව කියවන පොත වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක බුක් ෂෙල්ෆ් එක මේ බුක් ෂෙල්ෆ් එක නම් අස් කරනවා කියන්නේ වෙනම දවස් ගණන් දාලා කරන්න ඕනි වැඩක්. මේ බුක් ෂෙල්ෆ් එක ඇත්තටම ගොඩාක් පරණ බුක් ෂෙල්ෆ් එකක්. මේ මගේ අම්මගේ තාත්තගේ පළවෙනි බුක් ෂෙල්ෆ් එක. මොකද ඒගොල්ලන්ට හැම වෙලේම ඕන වුණා ගෙදර ලයිබ්‍රරි එකක් තියෙන්න ඕනි කියලා. අපිට පුංචි කාලේ තිබුණා ගෙදර ලයිබ්‍රරි එකක්. එතකොට බලන්නකෝ ඒකේ අපිලිවල ඒ පුංචි කාලේ තිබ්බ බුක් ෂෙල්ෆ් එක තමයි මේ. ඒතර සමහර වෙලාවට අක්කලා ඒගොල්ලන් ඇමරිකාලා යනකොට ඒ පොත් අරගෙන ගියා. ඉතින් ඊට පස්සේ මම මේක මට ඕනි විදිහට හදාගත්ත. මේකේ ගොඩාක් පරණ පොත් තියෙනවා. අපේ අම්මා ඉගෙන ගන්න කාලේ අම්මට චූටි කාලේ හම්බෙච්ච පොත් ගොඩාක් පරණ පොත් තියෙනවා. ඉතින් මේ ඉස්සරහ මම කවර් කරගෙන ඉන්නවා. පිටිපස්සේ ගොඩක් පොත් තියෙනවා. එනකට මට අර පිළිවෙලට හදාගන්න බැරි නිසා මේ ඉස්සරහට පේන්න හරි චුට්ටක් නිකන් ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් මේ පොත් ගොඩාක් පරණ පොත්. හැබැයි ගොඩාක් වටින පොත්. ඉතින් ඒ නිසා පොත් කියන එක අහක දාන්න හිතෙන්නේම නැති දෙයක් හින්දා මෙහෙම ස්ටෝර් කරගෙන ඉන්නවා. හැබැයි අර මං කලින් කිව්වා වගේ this is the reality. සමහර book shelves හරිම ලස්සනට තියාගත්තත් සමහර book shelves එහෙම නැහැ. ඉතින් ඒවා පොත් ටික ස්ටෝර් කරලා තියෙනවා. ඇත්තටම මං හිතාගෙන ඉන්නවා මේ පාර මගේ annual leave එක ගත්තාම මේ book shelf එක ලස්සනට අස් කරගන්න ඕනි කියලා. හැබැයි මං හිතන්නේ මං පරණ කිසිම පොතක් අයින් කරයි කියලා. මොකද පරණ පොත් එකක් හොයාගන්න අමාරුයි. අනිත් එක පරණ පොත් වලින් දෙන පණිවිඩ හරිම ලස්සනයි. ඔකේ ගොඩක්ම තියෙන රුසියානු සාහිත්‍යය. මේ රෂියන් ට්‍රාන්ස්ලේෂන්ස් තියෙන්නේ. මොකද අම්මා එක් සබ්ජෙක්ට් එකක් විදිහට කළා මට මතක විදිහට. ඉතින් එතකොට ඒ ටික තමයි තියෙන්නේ. හැබැයි තවදුරටත් මේකේ පොත් දාන්න බැරි නිසා මම මේකට අලුත් පොත් මුකුත් ඇඩ් කළේ නැහැ. ඒව වෙන වෙනම ආයෙමත් ෂෙල්ස් වලට දැම්මා.
ඒ වගේම තමයි මං කියවනේ මං බුක් ෆෙයාර් ගිහින් පොත් ගන්න මට විතරක්ම නෙවෙයි. මං ආදරය කරන ඒ වගේම මං පොත් කියවනවා දකින්න ආස අයට තමයි මං ගොඩක් වෙලාවට පොත් ගන්න. ඉතින් සමහර පොත් මං යවලා ඉවරයි මේ වෙනකොට. හැබැයි තව පොත් දෙකක් තියෙනවා මගේ අක්කගේ පොතයි මං අර ඉක්මනට යවන්න ඕන කියපු යාළුවගේ පොතයි. හැබැයි මං හිතුවා නිකම්ම පොත යවන්නේ නැතුව දුර රටකට යන නිසා ලස්සන ලියුමකුත් ලියලා යවන්න. ඉතින් ඒ දේවලුත් ලෑස්ති කරා. මට කියන්න ඕනි උනේ ඔයා වගේ යාළුවෙක්ට හරි කාට හරි පොතක් ගත්තා නම් උණු උණුවේම පොත යවුවා නම් හොඳයි. මොකද බුක් ෆෙයාර් එකත් එක්ක ගොඩාක් වීඩියෝස් රෙකමන්ඩ් වෙනවානේ. සමහරලාට අපි නොදැන එයාලා ඒ පොත් ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පුංචි මතක් කිරීම කරන්න හිතුවා. ඔයාලා කාට හරි බුක්ස් ගත්තා නම් එහෙනම් ඒ පොත් ටිකත් ඉක්මනට යවන්න අර උණුහුම තියෙන වෙලාවේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ බුක් ෆෙයාර් සීරීස් එකත් එක්ක රැඳිලා හිටපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මට මෙසේජස් එවපු, මගේ වීඩියෝ එක ෂෙයා කරපු විශේෂයෙන් කතුරුවරුන්ට ගොඩාක් ස්තුතියි කියලා කියනවා. දෙනෙක් මට වෙලා තිබුණා මේ පොත් රිවිව් කරන්න, මේක කියවලවට දැනුණ දේ කියන්න, මම හරි ලස්සනට කතා කරනවා කියලා. ඉතින් I'm humbly proud about it. ඇත්තටම නිහතමානීව සතුටු වෙනවා ඒ හැම කමෙන්ට් එකටම. අනිත් එක මම ගොඩක් එක්ස්පෙක්ට් කරේ නැහැ authors-ලා මට රිප්ලයි කරයි කියලා. ඉතින් මං හිතනවා අපි දෙයක් හොඳ අරමුණකින් කරාම ඒ දේ සාර්ථක වෙනවා සහ අපිට මිනිස්සු උදව් කරනවා කියලා අපේ ඉස්සරහා ගමනට. ඉතින් ඒගොල්ලන් ආදරෙන් මතක් කරනවා authors-ලා විතරක් නෙවෙයි කමෙන්ට් කරපු හැම කෙනෙක්ම හරිම ආදරණීය කමෙන්ට්ස් තිබුණා. මම ටිකක් අසනීපෙන් පසු වෙන දවස් ඔයාලට පේන මේ ටිෂුත් තියෙනවා. අසනීපෙන් පසු වෙන දවස් වුණත් ඒ දවස් ලස්සන කරන්න පුළුවන් වුණා ඔයාලගේ පුංචි වචන වලින්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මට කියන්න ඕනේ අපේ ටොපික් එක උනේ බුක් ෆෙයාර් ගැන. ඉතින් අවසාන වශයෙන් මට කියන්නට හිතුණා පොත් හැදෙන්නේ පිටු කිහිපයක් එකතු වෙලා. පිටු හැදෙන්නේ ඡේද කිහිපයක් එකතු වෙලා. ඡේදවල තියෙන්නේ වාක්‍යවල තියෙන්නේ වචන. හැබැයි අපි ඇත්තටම හිතලා බැලුවොත් වචනවලට තමයි power එකක් තියෙන්නේ. වචන තමයි powerful. ඒ නිසා අපි පොත් කියවන පරපුරක් විදිහට, පොත් දිහා බලන අය විදිහට පුරුදු වෙමු අපේ වචනත් කෙනෙක්ට ශක්තියක් වෙන්න පාවිච්චි කරන්න. මොකද ඒක තමයි මම හිතන්නේ ultimately අවසාන වශයෙන් ඕනිම කතුරුවරයෙක්ගේ එහෙම නැත්නම් ලියන්නෙක්ගේ අරමුණ. ඉතින් මම හිතනවා ඒ වචනවලට තියෙන power එක අපි ලස්සනට පාවිච්චි කරයි, ලස්සනට යොදවයි කියලා ලස්සන මතු පරපුරක් අනාගතයක් වෙනුවෙන්. ඉතින් රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. මගේ කටහඬ නම් අද හොඳටම off. මට හෙම්බිරිසාව නිසා. නමුත් මේ වීඩියෝ එක දාලා සීරීස් එක ඉවර කරන්න හිතුණා පොත්වල තියෙන උණුහුම යන්න කලින්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවට. Toodles. මම Tales by Zay.